අයිබෝන් ඉතිං මම දිබ්බිය ඉතිං අදත් සුපුරු පරිදි අපි ආවා ලන්ච් එකට ලන්ච් එක කොහෙද කිව්වොත් ඇත්තටම සිනමන් ලේක් සයිඩ් එකේ ලන්ච් එකට තමයි ආවේ ලස්සන view එකක් තියෙන්නේ ඉතින් ඔය කලින් වීඩියෝ එකේ තිබ්බේ කැම ටික කැම හැම එකම නෙමෙයි ටික කැම ටිකක් තිබ්බේ ඉතින් කැම ටික මෙන්න මෙහෙම මම ඔයගලන්ට කලින් පෙන්නන්න වීඩියෝ එක බලමු මේක ඔයගොල්ලෝ යාළුවලට දාන්න සිනමන් ලේක් සයිඩ් ඉන්න එනවනම් ඔයගොල්ලන් කැම එක ලන්ච් එක එක්ස්පීරියන්ස් කරන්න එනවනම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කට්ටියත් එක්ක ඉතින් වීඩියෝ එක බලන්න මේ විද්දිව්‍ය කලින් ඉතින් මේන් කෝස් සෙට් එක බැලුවානේ දැන් අපි යන් ඩිසර්ට් බලන්න ඩිසර්ට් වලින් මෙන්න මේ වගේ කේක් මූස් ජෙලටින් කේක්ස් වර්ග මාර විදිහට තිබ්බා ඇත්තටම කේක්ස් වර්ග වලින් ගත්තම මාර විදියම රහ කේක් වර්ග ගොඩක් තිබ්බා ඉතින් ඇත්තටම එක එක විදිය කේක් ඉතින් රෙඩ් වෙල්වට් කියයි අරව කියයි මේවා කියයි චොකලට් කේක් මූස් කේක් මාර විදියට තිබ්බා ඉතින් එක එක කේක් වර්ග වලින් පිරුණු මේ ඩිසර්ට් කෝන් එක මාරම ලස්සනයි ඉතින් පළතුරු වලින්ද කප් කේක් වලින්ද මාරම විදියට ඩෙකොරේට් කරලා තියෙනවා පට්ටම ගති වගේම පට්ටම රහ ඩිසර්ට් කෝන් එකක් තමයි මේ ඉතින් ඩිසර්ට් කෝන් එක අපි මෙහෙම බැලුවම අපි යන් ආයේ මේන් කෝසස් ටික බලන්න මෙන්න මෙහෙම සිංගල කෑම ටික ඉතින් මේ වගේ තියෙනවා චිකන් බීෆ් මටන් ෆ්‍රයි කරපු කෑම ටික ඉතින් මේවත් බෙදා ගන්න පුළුවන් ඉතින් අපි යන් මගේ ගත්ත මීල් එක බලන්න මෙන්න මෙහෙමයි මම ගත්තේ ඉස්සෙල්ලාම ස්ටාර්ට් එක ගත්තේ අපි සුප් එකෙන් පටන් ගත්තේ සුප් එක මෙන්න මෙහෙම වෙනකොට අපිට හම්බ වෙන වෙල්කම් ඩ්‍රින්ක් එක අන්තුර යාළුවෙක් මාර්ගේ ඉතින් මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන පූල් ඒරියා එක පූල් ඒරියා එක මාරම ලස්සනයි මාර විදිහට එන්ජොයි කරන්න පුළුවන් ඉතින් අපේ මේ මාත් එක්ක යන තව එක්කෙනෙක් තමයි බෙදාගන්න ඉතින් අරම මේ බෙදාගත්ත අතරේ මෙතින් මගේ දෙවෙනි ප්ලේට් එක ඉතින් දෙවෙනි ප්ලේට් එක අපි නූඩල්ස් වලින් බීෆ් වලින් මටන් වලින් පිරලා තියෙනවා ඉතින් සී ෆුඩ් ගන්න මම අමතක කරේ නැහැ ඉතින් සී ෆුඩ් ලව කෙනෙක් විදිහට සී ෆුඩ් වලින් මම ගත්තා ඉතින් මාරම ටේස්ටි මාරම රහයි ඇත්තටම සුපිරි ක්‍රීමි ගතියට තියෙනවා මං සුශීලව ගන්නේ නෙමෙයි ඒත් මං එක try කරලා බලන්න ඉතින් මේකත් අමුතු රහක් තියෙනවා කන්න පුළුවන් ඒවට මං ඔච්චර කැමති නෑ සුෂි නම් කන්න මොකද අම්මෝ ඉන්නේ අමුතු රහක් ඉන්නේ ඉඳ ඒත් මං try කරලා බැලුවා අවුලක් නැහැ ඒක shape ඊට පස්සේ මම ගියා ලයිව් ස්ටේෂන් එකකට ලයිව් ස්ටේෂන් එකේ මෙතන තියෙන්නේ ස්පැගටි හදලා දෙන විදිය ඉතින් එතන හිටිය ෂෙෆ්ලාත් ට්‍රේනින් වෙන කට්ටිය ඒගොල්ලන් හරිම ෆ්‍රෙන්ඩ්ලි කතා කරගෙන ඕන විදියට අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට කැමති දේවල් අපිට වැඩිපුර දාගන්න පුළුවන් ඒගොල්ලන් ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරනවා ඉතින් මං ක්‍රීමි පැස්ටා එකක් තමයි මේව කරගත්තේ ඒකත් මං කස්ටමයිස් කරලා මට ඕන විදිහට මං කැමති දේවල් දාගෙන තමයි මං ඒක හදාගන්නේ ඉතින් ෂෙෆ් හැඩ දාලා වැඩ දාලා එයාගේ වැඩ පෙන්නන වෙලාවම ඉතින් මේක ඉතින් එයාත් උපරිම try එකක් දෙනවා මේක සුපිරියටම සර්ව් කරන්න අන්තිමට එයා හැඩ දාලා වැඩ දාලා හදන ඒකේ අවුට්පුට් එක මම ඔයාලට පෙන්නන්න. ඉතින් ඇත්තම කියනවා නම් ඒගොල්ලෝ මාරම ෆ්‍රෙන්ඩ්ලි. එයා හැඩ දාලා වැඩ දාලා මට දුන්න ස්පැගටි එක තමයි මේක. ඉතින් හැමදාම සුපුරුදු පරිදි මම පැෂන් ෂොට් එකක් ගහනවා මෙන්න මේ විදියට. මේ තියෙන්නේ ෆ්‍රයි කරපු බීෆ්. ඉතින් බීෆ් කන්න කැමති කට්ටියට සී ෆුඩ් කන්න කැමති කට්ටියට මීට් අයිටම් මේකේ මාරදර තියෙනවා. මෙන්න මම මේ බෙදාගත්ත මීට් අයිටම් ටික. ඉතින් මම ආසම පාර්ට් එක තමයි මේ ඩිසර්ට්. අන්තිමට
ඩිසර්ට් කෝන් එකට යන එක තමයි මගේ ආසම පාර්ට් එක. මොකද මම පැණි රස මාර විදියටම ෆලෝ කරන කෙනෙක්. ඉතින් මම බෙදා ගන්නවා මම කැමතිම ආසම දේවල් මුලින්ම මම බෙදාගන්නේ ඩිසර්ට් කෝන් එක ගැන කියන්න ගත්තොත් ඩිසර්ට් කෝන් එකේ ඉස්සර වගේම කේක් වර්ග වලින් මාර විදියට පිරලා තියෙන්නේ. කේක්ස් වර්ග, මූස් වර්ග, ඒ වගේම තියෙනවා එක එක වටලප්පන්, කැරමල් පුඩින් මාරම විදියට තියෙනවා. ඔයා බෙදා ගන්න පුඩින් එක වටලප්පන් එක ඒක වුණත් ඔයාට කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට චොකලට් වලින්, ආමන්ඩ් වලින්, කැෂු නට් වලින්, තව තිබ්බා පීනට් බටර් ඒ වලින් ඔයාට ෆිල් කරගෙන ඒ වලින් ඔයාට ඩිසර්ට් එක එන්ජොයි කරගන්න පුළුවන්. තව කිසස් වර්ග මේ කන්නෙත් මං කිසස් වර්ගයක් වගේ එකක්. ඉතින් කිසස් වර්ග තිබ්බා මාරම රහයි. එක එක විදිහේ ඒවා හැමදාම මම කියන්නේ මේ ජීවිතේ තියෙන විඳවන්න නෙමෙයි. ඉතින් මේ ලන්ච් එකක් ඔයා ඇවිල්ලා try කරලා බලන්න. ගෙදර කට්ටිය අරන් එන්න. ගෙදර කට්ටිය නැත්නම් වගේ යාළුවෝ ටිකත් එක්ක වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඇවිල්ලා බලන්න. මේවා එන්ජොයි කරන්න ඕන තැන්. මේවා අපිටම හදපු තැන්. ඩිසර්ට් කෝන් එක තමයි මරු මේකේම ඩිසර්ට් කෝන් එකේ අපි ඇයි ඩිසර්ට් ගන්න අන්තිමට ඩිසර්ට් අන්තිමට ගන්න හේතුව මොකද්ද? අන්තිමට ගන්න හේතුව තමයි ඩිසර්ට් කෑවම මුලින්ම ඉස්සෙල්ලා බඩ පිරෙනවා. ඒ හින්දා තමයි අපි මේන් කෝසස් වලට ගිහිල්ලා අන්තිමට ඩිසර්ට් ගන්නවා. ඒතකොට ඩිසර්ට් ගන්නකොට බඩ පිරෙන එක අවම වෙලා තියෙනවා. ඒ හින්දා අපි උපරිම ප්‍රමාණයක් අන්තිමට ඩිසර්ට් කන්න වෙලාව බඩ තිබ්බම අපිට ඩිසර්ට් වලට වෙන් කරගන්න පුළුවන් වෙලාවක්. ඉතින් ඒක තමයි ඒකේ ට්‍රික් එක. ඉතින් මෙන්න මෙහෙම මං ඩිසර්ට් ටික හැම එකම එන්ජොයි කරනවා. හාය අපි සෙට් එක ගත්තා ලන්ච් එක අරගෙන අපි දැන් ඉන්නේ පූල් ඒරියා එක ගාව. පූල් ඒරියා එකේ view එක ලස්සනයි. මාර ලස්සන view එකක් තියෙන්නේ. එහා පැත්තෙන් පේනවා වැව. ඉතින් වැවත් එක්ක මේ පූල් view එක පට්ට ලස්සනයි. ඉතින් අපි තුන් දෙනා තමයි මේ පාරත් ආවේ කන්න. ඉතින් ලන්ච් එක ගැන කිව්වොත් ලන්ච් එකේ අයිටම් ටිකක් තිබ්බා මීට් අයිටම් ඒ වගේම සී ෆුඩ් තිබ්බා ඇත්තටම සුපිරි ඒ වගේම යාළුවෝ ටිකක් හම්බුණා ඇත්තටම අපේ 6000යි ගාන ඒ වගේම කමර්ෂල් බැංක් කාඩ් තියෙන කට්ටියට ඔෆර් එකක් තියෙනවා 10%ක ඔෆර් එකක් ගන්න පුළුවන් තව මෙම්බර් කෙනෙක් වුණාම 10%ක ඔෆර් එකක් ගන්න පුළුවන් ඉතින් ඔෆර්ස් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් වලට ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් තියෙන එන්න ඕනේ ඔයා ලන්ච් එකට අනිවාර්යෙන් මේ සිනමන් ලේක් සයිඩ් එකට සිනමන් ලේක් සයිඩ් එකේ ලන්ච් බුෆේ එක මෙන්න මෙහෙමයි අපි එක්ස්පීරියන්ස් කරේ. ඉතින් වීඩියෝ එක මෙන්න මෙහෙම ක්‍රියේට් කරනවා මම. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක හොඳයි නම්, ඒ කියන්නේ ඔයගලන්ට යාළුවොත් එක්ක යන්න ඕනේ නම් මේකේ විස්තර මම දාලා තියෙන්නේ. ඒ විස්තර අනුව එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ආයෙ දවසක අපි හම්බෙමු. මේ විද්දීප්‍ය. See you soon.